අනේ කටේ තියෙන භාගය පොම්බල තියලා ඒකයි තොනයි පරංගමු වැඩි බුදුරජාණන් කියන තාපේ නයි කරනවා කියන තාවෝනේ right දැන් ඔය බලපෑම දෙදරේම මොනෝරාට මෙතන නවාමල් ගන්න නැරනම් කරන නිසා ලේරිත අවුරුද්දක මුලින්ම තේරෙන්න ලබා ගන්න. සුගතදාස මහත්මයා තමයි මුල්ම තේරෙන්න ලබා ගන්න දවසේ දෙවන ස්ථානයේ ඒ ලීලාවතී මහත්මිය. තුන්වන ස්ථානයේ ඒ ඇස්ලින් මහත්මිය. වාසගම් දෙකම එකයි අක්කයි නම් ඉඩ කියලා තමයි යහන්නේ. බොහොසෝදේ ඉන්න පස්සේ ගන්න පුඩියක් ගහන අම්මලා තාත්තා අපි නැස්සේ මේ පැත්තේ අලියට ඇස් ඒ හරිය ඇහත් තියෙන අලියකුත් දැන් මොන්න මේ බදල් ගල ලංකාවට ඉන්නවා right මුලත් එක සතුටු වෙන්නම තමයි අපි පැවිදලා ඉන්නේ. නේද සුරංග මහත්තයා? අද හවසට අපිට ඒකනායක සර්ගෙන් සුපුරුදු පරිදි අවුරුද්දකට සැරයක් හම්බ වෙලා ඉන්න ඕනේ. අපි ඊළඟට ඔන්න සිද්ධාර්ථ සමාගමේ සුපිරි දැන් බලන්න ඕනේ. මේ ඊට දෙකකින් සුදු වෙලා ලස්සන අපි බලමු. මෙහෙනුත් වරෙල්ලා එකමුතු වෙන්නනේ වගේ මේ අවුරුදු උත්සවයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වගේම අපි ඔන්න මංජල වෛද්‍යතුමත් එක්ක රණ්ඩු කරලා හරි බලන්න අපු සියලු යන්න එපා හැමෝමත් එක්ක රැඳලා ඉන්න අද දවස් පුරාම මේ සතුට හැමෝමත් එක්ක විඳ ගන්න මේ සතුට බෙදා ගන්න ඔබටත් අපි බොහොම ආදරෙන් තමයි ආරාධනා කරන්නේ ඔන්න මේ ළඟට එනවා තවත් අපේ අම්මා කෙනෙක් අපි බලමු කොහොමද අලියට හැටියන්නේ කියලා නේද ඔන්න මේ විනිශ්චය මණ්ඩලයේ පොතුලුවන් කැමති නම් චුට්ටක් ළඟට යද්දි දැන් හරි දැන් ඕකට ගැහුවට කමන්නේ ඕක තමයි මුට්ටිය ඔන්න වගේ දේවල් කියලා පොඩි හෙල්ප් එකක් දෙන්න කැමැත්තෙන් ඉන්නවනේ ඒ නිසා ඔන්න දැන් අපි එහෙම කරලා දැන් හරි කියලා හැම කියනව නෙමෙයි කුසමාවතී අම්මා තමයි දංගස් මණ්ඩේ ඉඳලා ආපු වාසනා මුට්ටිය බින්දක තරඟේ ජයග්‍රහණයට හිමිකම් කියන්නේ තව චුට්ටක් පාතර තිබුණා නම් අපේ අම්මේ ඒ තරඟෙත් ඉවරයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ. හැබැයි තාම තරඟේ තියන්න වෙනවා. ඉන්නේ ආදි. අපි ආරාධනා කරන බොහොම ආදරයෙන් මේ අවස්ථාවත් එක්ක එකතු වෙන්න. වෛද්‍යවරු කියන්නේ අපේ රටේ දෙවිවරු වගේ තමයි. මිහි පිට ඉන්න දෙවිවරු රකින්නවා නම් වෛද්‍යවරු දිහා දැක්කත් මම හිතන ප්‍රමාණවත් එතරම්ම සේවයක් එතරම්ම අනගිබගුණීය දායකත්වයක් අපේ එතුමාගේ අවුරුදු උත්සවයන් නෙමෙයි වගේ බලන්නකොට ડોක්ටර් අරදින්නගේ තියෙන ආදරය නේද? මස්සා සිද්ධාලිත සමාගමේ විවිධ ප්‍රමාණවල වලින් නිර්මාණය කරලා ඒ දැනෙන සතුට හැමදාම බොහොම නිහඬව විඳින ආදරණීය සුන්දර මානව හිතයට ආවේ. ඇත්තම මේ තරුණ අයට තිබිය යුතු ශක්තිය මේ වයෝවෘද්ධ අයට ආවේ මම හිතන්නේ මේ අංග සම්පූර්ණ සෞඛ්‍ය පද්ධතිය නිසාම කියලා මට හිතෙන්නේ.
ඒ කියන දේවල් වලට අපිට මොකක්ද කියන්න හිතෙන්නේ නැහැ පොඩි. මේ වෙරේක පේනවා. බලන්න එපා උඩ බලන්න බැයිලු. අවුව සැරයිලු. ළඟලා ඉන්නේ. ළඟලා කිව්වට අපි ඇහැ තියෙන ඔතන
පොඩි chance එකක් අවුරුද්දට බෑග් එක දෙන්න බැරි වෙච්ච එකේ අපේ රෙස්ටුරන්ට් එකට එන්න ඔයා තරගෙ දිනුම් නේද? ඔයා තරගෙ දිනුම් පොඩ්ඩක් එන්න කොස්සනට චුට්ටක්. ඒ දෙවෙනිය පුළුවන් විදියට ටිකක් ෆන්ඩසයක් නෑ බලමු ඔලේ ડોක්ටර් කැමති විදියකට තියාගන්න පුළුවන්. ඒ මනසල්ට ඒ දෙවෙනියට කිව්වල රයිට් ඔන්න එන කවුරු විදියකට නටන්න අපේ ඔක්කොමද අපේ යා ගහවල පොඩි විසිල් එකක් ගහවල අපේ දෙනික පිටපස්සට ගහවල රයිට් එනවා නේද මාකේ මංජුලගොඩගේ වෛද්‍යතුමාට දිනුවත්තේ ටැග් සෝත දෙන්නේ නැහැ ඒක නිසා වයන්න එපා අන්න මේක තමයි හොර වැඩ ඔට්ටු නැහැ වෛද්‍යතුමාට යෝග හරියට ගැට ගන්න ඕනේ උසස් දෙන්නේ නේද මෙන්න දැන් ඉල්ලපු පෑන අතට අපි බලමු රයිට් ඔන්න අපේ ගාම ලෝකවල වෙන සිතාලේ අපිට එකතු වෙන අවස්ථාව දුන්නේ නේතුමා මොන දැන් පොඩි උදව්වක් මේක කැමරාව දුන්නා නෝන්නේ අහිංසක කොල්ලට පානේ මාර්සියක් දැම්මේ හරි ડોක්ටර් අවස්ථාව එකතු කරගෙන මේ පිළින ප්‍රධානට ඊට කඩ ලබා ගමු සෙදහලේ සුපිරිවිකී කියලා කියන්නේ ප්‍රදේ දන්ත සෞඛ්‍යයට නිරෝගී සුව සම්පත් රැගෙනන බොහොම අනගි බවලිය නිෂ්පාදනය කියලා සාදරයෙන් මතක් කරන්න ඕනි. බොහොම ස්තුතියි. එවනම් අපි මේ ළඟ තරගීත දැන් යොමු මයික් අරන් ගියොත් තමයි අපේ වායස් වල හැටි පදින්නේ මට අවුරුදු 8ක් වෙනවා මම හරිම සතුටින් මේ ඉතින් නම කියලා ඉදිරිපත් කරනවා. මේ අවුරුදු කුමරිය වාසනාවන්ත අවුරුදු කුමරියට අභිෂේක ලැබීමේ බලාපොරොත්තු වෙන ඔබතුමීගේ නම කියන්නකෝ අපිට. ඔබතුමී නම කියන්නකෝ. රෝහිණී සේරසිංහ බොහොම ස්තුතියි. කරුණාවති මහත්මියට අපි ආරාධනා කරනවා මොකද කටහඬ ලකුණු හම්බ වෙනව නේද මේ. ඒ නිසා කැමති ඉදිරිපත් කවියක් කිව්වා කියලා ආරාම
උමගේ සුවඳ දැනෙනවා පතරස්ක සඳවාගේ මූණ පිනෙනවා මගේ අම්මා මට ජීවන සුවය සදනවා පුරේ කරමු. අද හතර වටාකම් කියන්නේ අවුරුදු 60ක් ඉක්මනට සමිතියෙන් මම අවසර රැගෙන හරියම් කියමි සමිතියේ අය අහගන්න සමගිය සමාදානය දෙක වැඩි වෙන්න සමාජික පිළිද දිනුකල් රැජ වෙන්න ඉවත් කිරීම මොකක්ද කියන්නේ? මෙන්දුම් කරේ මා කලුලක් යට අනෙක්තරලයි රට හාවේ බටට බොන්නෙත් බොරදියයි පුරුලෙකල පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට සතුටුමත් අම්මා තමයි අපේ මේ වත්මා තැනකදී අවුරුදු මාන තරම් කරන්නේ නේද? හරි. එහෙනම් හොඳ ඉදිරිපත් කිරීමක් කරමු අපි. සාගරයේ රැලි වේගෙන්න පුනම් මහගල් වරනේ පෙරදෙන්නේ අඳුරු අලාවෙන් ඉරහඳ වැතුණත් එයි නෑ කිකිලක ඇතිවන්නේ අගදර ගාදක ඉවතිය ඇතිනම් දිවිහට නිමෑ පැරදෙන්නේ සිරාරමුණුහා තරරිත ඇත්නම් මිනිස්ලාමන කෙනෙන්නේ මහත්මිය ඔබතුමී හිතුවේ මොකක්ද? කාවියක් කියනවා කියලා සින්දුවක් කියනවා කියලා කාවියක් කියනවා කියලා. අපි මයික් එක පොඩ්ඩක් අඩලකට කරලා ගන්න අපිට හරි ආසයි ගන්න. දැන් කියනවා. වයස 17යි. ආදරණීය මේ සත්‍යාවලිය කරනවා ඔබතුමී. අපිට මේ කෝල් එකකට මේ කෝල් එකකට මේ කෝල් එකට අමතරම කෝල් එක සාප් කියලා ගන්නවා.
ආරාධනා කරනවා කීප දෙනෙක් නවත්ත ගන්න ඕන මේ අවස්ථාව දෙන්න පුළුවන්. අවස්ථාව දෙහිවි තෝරනවා නම් නැත්නම් කොහොම තෝරගත්තම ගැටලුකුත් නැහැ. අවස්ථාව දෙතුන මිනිස් මාර්ගයට වන්දන අවස්ථා අවුරුදු 3 දිනකට 3 දිනකට අභිෂේක ලබන අවස්ථාව ඉවර වෙලා තියෙනවා. දැන් ඊළඟ පිළිගන්න කියනවා. දායන් මම ආවා මෙතෙක් නදන ගුරු ඉඳගෙන පණන් දෙක නෙදතෝදින් මෙන්න යන්න යනවා මෙන්න යන්න යනවා අපිට ලකුණු දෙන්න වෙනවා කිසිම සබකෝලයක් මොකුත් නැහැ විනාමතු ඕනි අපි වාසාවන්ත මෑණියන්ට ඉස්සෙල්ලාම මේ ඉස්සරහට ෆොටෝ ගන්න අතර මේකේ අවස්ථාවල හරි විරලයි සමාජයේ හරි වටිනා වාසනාවන්ත අවස්ථාවක් අපි හැමෝම කරන්නේ මේ පින්කමක් කියලා මම හිතනවා. මොකද මේ වගේ අම්මලාට මේ දායාද දෙන සතුට අපේ සුනිල් මහත්මයා කිව්වා වගේ නිල කරන්න බෑ. අපි කාටක බලන්දලා ඔඩුනක තියනවද? හැම අම්මෙක්ගේම හිතේ ඔඩුනක් තියනවා වගේ තමයි සතුට. මල් කලවත් පරිත්‍යාග කරනවා. ආශිර්වාද කරනවා. මෙන්න අම්මේ අත පිරෙන්න හිත පිරෙන්න තෑගි ලබා දෙන අවස්ථාව. ඔබතුම පොඩ්ඩක් මේකට හැරලා පොඩ්ඩක් ගන්න. හරි ඔබතුමීට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ තරඟ ඉදිරිපත් වෙලා අභිෂේක ලැබුණා. අංක 7 යටතේ තරඟ දරපු සිරියාවගේ මහත්මිය තමයි දෙවෙනි විදිහට අභිෂේක ලබන්නේ. වරදී ඔබතුමීට බොහොම ලස්සන මාර්ගණයකුත් දැම්මා. ඒ වෙනුවෙන් මොන සාටක බලදවීමක් මාල්කනබුත් ත්‍යාගෙන ඉන්නවා අපේ කාර්ය මණ්ඩලය. මෙන්න මෙහෙමයි මේ කටයුතු වෙන්නේ. මේවා හරි විරල දේවල්, මේවා කළ යුතුම දේවල්. ඉතින් ඇත්තම හරි වාසනාවක් වෛද්‍යතුමනි ඔබතුමාට මේ පින් ටිකම ඇති. ඔබතුමාගේ මෙලොව ජීවිතේ සාර්ථක වන දෙවිසත්ම ඔබතුමා බොහොම මිහිරි ජීවිතයක් තමන්ගේ පෞල් සංස්ථාව ඇතුළේ ගත කරන්නේ මේ සත් කටයුතු තමයි. එවනම් වාසනාවන්ත අම්මේ ඒ ආශිර්වාද දෙන්න. තෑගි මල්ලක් ඔබතුමීගේ වාසනාවන්ත සුවඳට. බොහොම ස්තුතියි ඔබතුමීට අපිත් එක්ක කැකලා රැඳී. මේ වාසනාවන්ත අවුරුදු කුමාරිය ලෙස ඔන්න අවුරුදු 85කට පස්සේ නියලම් වෙනවා. අවුරුදු කුමාරිය වෙන්නේ ඒක තමයි. එහෙනම් අපේ වාසනාවන්ත සභාපතිතුමාගේ සුවතින් සාටක පරද්දනවා, මල් මාන දානවා, උතුම් පරද්දවනවා. මේ සියල්ල අපේ ආදරණීය අම්මට සියලුම අම්මලා වෙනුවෙන් සතුටු කඳුළු වගුරවමින් අපි සතුටු වෙන වාසනාවන්ත අවස්ථාව. මේ ජාතික උත්සව ඉදිරියට ප්‍රදාන කරන අපේ හැකියාව තියෙන මේවා කාටවත් නොපෙනෙන දේවල් මේ සියලු දෙනාට පෙරේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් වෙන අම්මට ඔටුන්නකොත් පළඳනවා. මේවා තමයි අපි ජාතියක් ඉදිරි කරගන්න මල් කලබක් ඔටුන්නක් ශාටකයක් තෑගි ගොන්නක් මේ විදිහට ලැබෙද්දී අපි සුන්දරා විතර අරගෙන ඒ වගේම තමයි උණුසුම් හදවතේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපේ අනිත් පැත්තට හැරිලා අපි අනිතරට ආරාධනා කරමු. අපි ළඟට එන්න කියලා අපි මිනිස්සු මණ්ඩලයත් එක්ක ෆොටෝ එකක් ගමුද? වත්මා සැලකිලි අවුරුදු කුමාරයන් ලෙස අභිෂේක ලැබුව ආදරණීය අම්මලා අවුරුදු 80 ගණන් වන්දනා තුන් දෙනාම හරිම වාසනාවක්. අපිත් එක්ක මේ වගේ ශක්තිය ධෛර්යය ලැබිලා තව බොහෝ කාලයක් අපිත් එක්ක ජීවත් වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. මේ සත්‍යයේ සිද්ධ පවා බොහොම ස්තුතියි. එහෙමනම්
වග පැත්තේ සුන්දර ගම්මානෙක නැතේ අන්දරවට ගාවයි දුන්නේ ඉතින් කන්නේ කකා ඉතින් කරනවා නමුත් ආරාධනය කරමු ස්තුතියි මම ඒවලට කිමෙන්ටන් ප්‍රදේශයේ බලන්දුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමා සොරෙන් ප්‍රේමසිරි මැතිතුමාගේ සූරියේ මේ කුමාරවරු මේ තමයි අපි ජීවිත වර්තමානයේ ඒකාලෝකී කරන්න දායකත්වයේ ශක්තිය දීපු ආදරණීය දේශක පුරවැසියන්. දෙවන ස්ථානයේ හිමිකම් වෛද්‍ය මංචල ගොඩගිය මැතිතුමන්ට බොහොම ආදරයි. වටිනා කියලා ප්‍රදානය අපේ බොහොම ස්තුතියි වෛද්‍යතුමන්ට. Tony Mohammad Kassogi Rakyat Mohammad Kassogi kenaikan teman-teman emang ini debatnya එකතු කරේ සාස්පරේ ඕනෑවට දෙන්නේ අපිට කියමු ඇස්ලින්